welcome back to my YouTube channel. ඉතින් අද මම මගේ vision board එක හදන්න යන්නේ. මම vision board එක හදන්න පාවිච්චි කරන්නේ අද මෙන්න මේ වගේ board එකක්. ඉතින් මම හිතුවා මගේ vision board එක හදන ගමන් ඔයගොල්ලොත් එක්කත් බෙදා ගන්න කොහොමද මම මේ vision board එක හදන්නේ කියලා. මොකද මම 2025 අවුරුද්දේ vision board එක හැදුවා. දැන් 2026 ඒක හදන්න යන්නේ. ඉතින් අපි vision board එකක් හදන්න කලින් අපි පොඩ්ඩක් මේ ගැන ස්ටඩි කරලා තියෙන්න ඕනේ කොහොමද මේක හදන්නේ කියන එක ගැන. එතකොට මට දැන් 25 හදපු එක්ස්පීරියන්ස් එක තියෙන නිසා මම ගොඩාක් දේවල් ඒක ඇචීව් කරගත්ත නිසා මම හිතුවා මේක හදද්දී එන ප්‍රශ්න එතකොට මේක හදන්නේ කොහොමද කියලා අලුතෙන්ම හදන කෙනෙක්ට උනත් ස්ටෙප් බයි ස්ටෙප් දැනගන්න පුළුවන් විදිහට අද මේ වීඩියෝ එක අරගෙන එන්න. එහෙනම් keep watching. එහෙනම් අපි මුලින්ම කතා කරමු vision board එකක් කියන්නේ මොකක්ද? vision board එකක් මොන වගේද කියලා. ඉතින් vision board එකක් කියලා කියන්නේ අපිට අපේ අරමුණු වලට යන්න, අපේ targets වලට යන්න, අපේ goals වලට යන්න ලොකු support එකක් දෙන එකක්. මොකද කෙටියෙන්ම කිව්වොත් අපිව හරි track එකේ තියාගන්න මේ vision board එකට ලොකු support එකක් දෙන්න පුළුවන්. අපිට vision boards හදන්න පුළුවන් මේ වගේ boards වල හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි පොතක. මම ගිය අවුරුද්දේ හදපු එක මේ වෙලාවේ මගේ ළඟ නැහැ. හැබැයි මම හැදුවේ ගිය අවුරුද්දේ මෙන්න මේ වගේ පොතක් අරගෙන ඒ පොතේ මෙන්න මෙහෙම පිටු දෙකක තමයි vision board එක හැදුවේ. ඉතින් ඒ විදිහේ vision board හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට digital තිරයක මොකක් හරි lap එකක එහෙම නැත්නම් ඔයාගේ smartphone එකේ වුණත් ඔයාට පේන තැනක ඔයාට vision board එක ওই විදිහට හදාගන්න පුළුවන්. මම ඔයාලට මෙතනින් දාන්නම් මේ තියෙන්නේ vision boards වගේක්. ඉතින් මේ විදිහට ඔයාලට එක එක විදිහට vision boards හදන්න පුළුවන්. ඒක ඔයාගේ පහසුව වෙනුවෙන් තමයි ඔයා හදාගන්න ඕනේ. ඊළඟ දේ තමයි vision board එකක් කියලා කියන්නේ හරිම personal දෙයක්. මම දැන් හදද්දී උනත් ඔයාලට පෙන්වන්නේ සමහර කොටස් ටිකක් විතරයි. මොකද මේක තමන් වෙනුවෙන් හදන දෙයක්. මේක හරිම personal දෙයක්. එතකොට ඔයා කාටවත් මේක පෙන්වන්න ඕනේ නැහැ ඇත්තටම. ඔයා plan කරන දේවල් ඔයා මොනවද මේ අවුරුද්ද ඇතුළත කරන්නේ අන්න ඒ වගේ දේවල් තමයි ඇත්තටම මේ vision board එක ඇතුලේ include කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ vision board එකක් හදන්නේ අවුරුදු කීයකටද කියන එක. ඉතින් මේක ඔයාට අවුරුද්දකට, අවුරුදු 5කට, අවුරුදු 10කට, එහෙම නැත්නම් අවුරුද්දකට අඩු කාලයකට, මාස 6කට, මාස 3කට, මාස 3කට උනත් ඔයාට හදන්න පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරනවා ඔයාට පුළුවන් තරම් මේක අවුරුද්දක් හරි අවුරුද්දකට වඩා අඩු කාලයක් ඇතුළතදී හරි හදන්න. හේතුව තමයි අපි කාලය යන්න අපේ තියෙන ආසාවල්, අපේ තියෙන ඇචීව් කරගන්න කැමති දේවල්, අපේ ඇචීවිං කැපැසිටි එක මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට අද අපි ආස කරන දේ නෙමෙයි සමහරක් විට අපි 2030 වෙද්දී ආස කරන්නේ. එතකොට 2026 දානවා 2030 වෙද්දී මෙන්න මේ දේවල් ඔයා ඇචීව් කරගන්න ඕනේ, මෙන්න මේ දේවල් කරන්න ඕනේ කියලා. හැබැයි මේ දේ ගොඩක් වෙලාවට වෙනස් වෙලා තියෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඔයා අවුරුද්දක් හෝ අවුරුද්දකට වඩා අඩු කාලයක් ඇතුළත ඇචීව් කරගන්න බලාපොරොත්තු ඉන්න දෙයක් මේකට ඉන්ක්ලූඩ් කරන එක හොඳයි. ඊළඟ දේ තමයි ඔයා පොඩි කාලයකට දාද්දි ඔයාට ඒක හරහා හොඳ මොටිවේෂන් එකක් හම්බ වෙනවා. හේතුව තමයි හිතන්නකෝ ඔයා දැන් හිතනවා මාස 3කින් එක දෙයක් ඇචීව් කරගන්න. මම 2026ට දාගන්න එක 2026 ඉවර වෙද්දී ඇචීව් වෙන්න ඕනේ. මම ට්‍රැක් කරලා බලනවා මේ ටික ඇචීව් වෙලාද තියෙන්නේ කියලා. ඔන්න මාර්ච් වල ටිකක් ඇචීව් වෙලා තියෙන්නේ. දැන් එහෙම වුණාම ඔයාට ඒක සතුටක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. ඉතුරු තියෙන දේවල් ටික ඇචීව් කරගන්න මේක හරහා පොඩි මොටිවේෂන් එකක් ඔයාට හම්බ වෙනවා. අන්න ඒ නිසා හොඳම දේ තමයි ඔයාට අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත ඇචීව් කරගන්න පුළුවන් දේවල් ඔයා මේක ඇතුලේ දාන්න. හැබැයි ඔයාට ඒක පර්සනල්. ඔයාට කැමති නම් ඊට වඩා එහා දේවල් දාන්නත් පුළුවන්. ඔයාට පොඩක් ඇචීව් කරගන්න අමාරුයි කියලා හිතන දේවල් දාලා ඉවර වෙලා ඒව දිගේ ફોකස් කරගෙන යන්නත් පුළුවන්. හැබැයි එතනදී ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔයාට ඇචීව් කරගන්න පුළුවන් දේවල් දාන්න. එහෙම වුණොත් තමයි ඔයාට මොටිවේෂන් එකක් හම්බ වෙන්නේ. ඔයා මොනවා හරි දෙයක් දැන් කරගෙන තියනවා කියලා. ඒක ඔයාට සපෝට් කරයි. ඔයාගේ ඉස්සරහා ගෝල්ස් ටික ඇචීව් කරගන්න. ඊළඟට අපි කතා කරමු ඔයා මේකට දාන්න ඕනේ මොන වගේ රූපද කියලා. ඉතින් ඔයාට දාන්න පුළුවන් මේකට ඔයා ඇචීව් කරගන්න ඉන්න දේ රූපයක් විදිහට. ඒ කියන්නේ ඔයා හිතමුකෝ ඔයා 2026 අවුරුද්දේ ඔයා බලාපොරොත්තු වෙනවා iPhone 17 Pro එකක් අරගන්න. එතකොට ඔයාට ඒකේ පික්චර් එකක් කලවන්න පුළුවන් ඔයාගේ vision board එකේ. දැන් ඔයා ඇචීව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මෙන්න මේක කියලා. ඒ වගේම ඔයාට දාන්න පුළුවන් මොන හරි දේවල් වල symbols දාන්න පුළුවන්. motivational quotes වගේ කවුරු හරි මොන හරි ඔයා රෝල් මොඩල් කෙනෙක් විදිහට ෆලෝ කරන කෙනෙක්ගේ පින්තූරයක් දාන්න පුළුවන්. එයා මොන හරි කිව්ව දෙයක් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න බලපාන. ඔයාගේ turning point එක ගන්න බලපාන මොන හරි කාගෙන් හරි අහිච්ච වචනයක්. ඔන්න ඔය වගේ
දේවල් ඔයාට දාන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මොනවා හරි අංක විදිහට ඔයාට දැන් ඔයා හිතුවත් ඔයාගේ සැලරි ඉන්ක්‍රීස් එකකට ඔයාට යන්න අවශ්‍යයි නම් ඒ සැලරි ඉන්ක්‍රීස් එක බලාපොරොත්තු වෙන අංකය මොකක්ද කියන එක. සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් ඔයාට මෙච්චර ෆලෝවර්ස්ලා ඕනේ කියලා හිතනවා නම් ඔයාට අන්න ඒක අංකයක් විදිහට දාන්න පුළුවන්. අපි පස්සට වෙලා කතා කරේ විෂන් බෝඩ් එකේ වටපිටාවනේ. දැන් අපි හරියටම කතා කරමු කොහොමද Tamanට ගැලපෙන විෂන් බෝඩ් එකක් හරියටම හදාගන්නේ කියලා. ඊට අපි පියවරවල් ටිකක් ගැන කතා කරමු. පළවෙනි පියවර තමයි ඔයා හොඳ ඇනලයිස් එකක් කරන්න ඕනේ. ඔයා ගැනම හොඳට දවසක් හරි කමක් නැහැ අරගෙන ඔයා ලියන්න. ඔයාට මොනවද කරගන්න ඕනේ? 2026 අවුරුද්ද ඇතුලේ ඔයා ඇචීව් කරගන්න ඕන දේවල් මොනවද? ඔයාගේ ගෝල්ස් මොනවද කියන එක ලියන්න. ලියලා ඒක සමරි එකක් අරගෙන හරියටම ටික් කරගන්න මට මෙන්න මේ දේවල් ටික තමයි ඇචීව් කරගන්න ඕනේ කියලා. ඕක තමයි ඔයාගේ පළවෙනි ස්ටෙප් එක. ඔයා හරියට නෝට් ඩවුන් කරගන්නවා. ඔයාට ඇත්තටම මොනවද ඕනේ? ඇත්තටම මොනවද ඔයා ඇචීව් කරගන්න හදන්නේ කියලා. දෙවෙනි පියවර තමයි දැන් ඔයා අර නෝට් කරගත්ත දේවල් ටිකට අදාළව පික්චර්ස්. එහෙම නැත්නම් රූප හොයාගන්න ඕනේ. ඒකම තමයි Pinterest එක. ඉතින් ඔයාලට Pinterest එකෙන් ෆොටෝස් ඔයාට ඒක සර්ච් කරලා ඒකට අදාළ ඒවා ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Instagram හරහා හරි එහෙම නැත්නම් වෙබ් එකෙන් හරි එහෙමත් නැත්නම් දැන් තියෙනවා AI generated ෆොටෝස් හදාගන්න පුළුවන්. එතනදී ඔයාගේ රූපෙම දාලා වුණත් ඔයාට හදාගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට ස්ටෙප් එක තමයි ඔයා මේක හදන්නේ කොහෙද කියන එක තීරණය කරන එක. මම කලින් කිව්වා වගේ ඔයාට ඕන නම් මේක ඩිජිටල් තිරයක හදන්න පුළුවන්. එහෙම නැත්නම් බෝඩ් එකක හදන්න පුළුවන්. මම නම් මේ බෝඩ් එක හදාගත්තේ කලින් තිබ්බ දේවල් ටිකක් එක්ක. මම දැක්ක දැන් මේ විදිහට විෂන් බෝඩ්ස් ඇවිල්ලා තියෙනවා සරසවි එකේ. වට සරසවි එකෙන් උනත් බෝඩ් එකක් අරගන්න පුළුවන්. මම දැක්කා ඒ කියන්නේ පිටරටවල් වල තියෙන ටයිප් එකේ බෝඩ්ස්ම ඇවිල්ලා තියෙනවා ලංකාවට. ඒ වගේම ඔයාට පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ පොතක වගේ ෆෝන් එකේ හරි ඔයාට කැමති විදිහකට ඔයා ආස විදිහකට මේක හදාගන්න එකම දේ වෙන්න ඕනේ. ඔයා මේක හදාගත්තට පස්සේ මේක ඔයාට හැම වෙලාවෙම පේන තැනක තියෙන්න ඕනේ. ඒ වගේම විශේෂම කාරණාව තමයි ඔයා මේකට හරිම ක්ලීන් සුදු පාට වගේ පතු පිටක් හොයාගන්න පුළුවන් නම් සුදු හරි කළු වුණත් කමක් නැහැ. හොඳ පැහැදිලිව පේන මතු පිටක් හොයාගන්න. ඒ සමහර මතු පිටවල් වල අර අකුරු ලියපු ඒවා එහෙම නැත්නම් එතකොට ඒකේ අර මේ මොන හරි ඉරි ඒවා මේවා ඇඳපු ඒවා තෝරගන්න නැතුව පුළුවන් තරම් සුදු පාට මතු පිටක් තෝරගන්නවා නම් හොඳයි. මොකද මේක අපි බ්‍රේන් එකත් එක්ක කරන ගේම් එකක් වගේ දෙයක්. එතකොට එහෙම වුණාම ඔයාට ඩිස්ට්‍රැක්ෂන්ස් ඇති වෙන්න පුළුවන් මේ පින්තූර වලට පිටින් දකින්න දේවල් එක්ක. ඉතින් පුළුවන් තරම් ක්ලීන් සුදු පාට එහෙම නැත්නම් කළු පාට මතු පිටක් තෝරගන්න බලන්න. දැන් ඔන්න අපි ස්ටෙප් ටික දැනගත්තා. මම ඔයාලට කලින් පෙන්නුවා වගේ මේක තමයි මම අරගත්ත බෝඩ් එක. ඒ වගේම මම අරගත්ත මෙන්න මේ වගේ තෝරගත්තේ මෙන්න මේ වගේ ඔයගලන්ට පේනවද දන්නේ මේක මේ ෆොටෝ print එක ගන්න එක තියෙනවා. අනේ ෆොටෝ print එක ගහන මේ කොලේ තමයි මගේ ටික මම print කරගත්තේ. මොකද මේක ටිකක් අපි කාලයක් තියාගන්න අවුරුද්දක්ම තියාගන්න හදන එකක් නේ. ඉතින් එතකොට ෂුට්ටක් quality එකට අර laminate finishing එකේ එන විදිහේ ලස්සන එකක් හදලා තියාගත්තම ඒක හොඳයි. ඉතින් ඔයා හිතන්නකෝ නැත්තම් ඔයා මොන හරි ආස දෙයක් ඔකේ දාලා ඉවර වෙලා ඔන්න මාස 6ක් යද්දී ඒක ෆේඩ් වෙලා ගිහිල්ලා. අවුල්නේ. ඉතින් එහෙම නැති වෙන්න මේ පුළුවන් නම් හොඳ quality photos ටිකක් අරගන්න. දැන් ඊළඟ අපිට මේ වීඩියෝ එක හදමු. ඉතින් මම ඒ අතරේම ඔයගලන්ට කියන්නම් මේකේ අපි මේ විෂන් බෝඩ් එක හදද්දී අපිට තව එන ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටික පුළුවන් නම් මේ විෂන් බෝඩ් එක හැම වෙලාවෙම ඔයාට පේන තැනක තියාගන්න. ඒ වගේම පුළුවන් නම් උදේට විනාඩි 5ක් අරගෙන මේක දිහා බලාගෙන ඉන්න. මේක දිහා බලාගෙන විෂුවලයිස් කරන්න, මැනිෆෙස්ට් කරන්න. මම මේ ඇචීව් කරන්න යන දේවල් ඔල්රෙඩි මට හම්බ වෙලා තියෙන්නේ කියලා මැනිෆෙස්ට් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. ඔයාලා හදන මේ ගෝල්ස් පුළුවන් තරම් ඔයා ස්මාර්ට් විදිහේ ගෝල්ස් හදාගන්න. ස්මාර්ට් කියලා කියන්නේ ඔයාට ඒක ස්පෙસિෆික් වෙන්න ඕනේ, මෙෂරබල් වෙන්න ඕනේ, ඇචීවබල් වෙන්න ඕනේ, රිලේටබල් වෙන්න ඕනේ, ටයිම් පීරියඩ් එකක් ඇතුළත ඇචීව් කරගන්න පුළුවන් ටයිම් පීරියඩ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම ස්මාර්ට් විදිහේ ගෝල් එකක් හැදුවොත් ඔයාට ඉක්මනටම ඔයාගේ ගෝල් එක ඇචීව් කරගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා අවුරුදු 10කින් වගේ කරගන්න පුළුවන් ගෝල් එකක් අවුරුද්දක් ඇතුළත කරගන්න දාගත්තොත් ඒකෙන් ඔයාට මොටිවේෂන් එකක් හම්බ වෙන්නේ නැහැ. ඔයාට ඒකෙන් ඔයාට තවත් ඔයා ඩිමෝටිවේට් වීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි ඔයාට හරියට බලන්න මුලින්ම මේක හදන්න කලින් කොහෙන් හරි ෆොටෝස් ටිකක් එකතු කරගෙන අනිත් අයගේ විෂන් බෝඩ් දැකලා ඒව එකතු කරලා නිකම්ම අලවලා දානවට වඩා පොඩ්ඩක් ඇනලයිස් කරන්න. මට ඇත්තටම මොනවද ඕනේ? මට ඇත්තටම ඇචීව් කරගන්න පුළුවන් මට මේ දේවල් තියෙනවද? තව අවුරුදු 5කින් මම මේ තැනට යනවා නම් මේ අවුරුද්ද තුලදී මම මොනවද කරන්න ඕනේ? ඒ අවුරුද්දට අදාළ දේවල් ටික දාලා ඉවර වෙලා ඒ ටික ලස්සනට දේවල් ඇචීව් කරගන්න පුළුවන්. අර ඒ රූට් එක හදාගන්න පුළුවන් එකක් බවට මේ විෂන් බෝඩ් එක පත් කරගන්න.
ඉතින් ඔයා මේ වෙද්දිත් 2026ට විෂන් බෝඩ් එකක් හදපු නැති කෙනෙක් නම් මම ඔයාට හරි ආදරෙන් ආරාධනා කරනවා ඉක්මනටම විෂන් බෝඩ් එකක් හදන්න. 2026 අවුරුද්ද වගේ ලස්සනම අවුරුද්ද. ඔයාට achievements ගන්න පුළුවන්. ඔයාගේ ජයග්‍රහණ වලට යන්න පුළුවන් ලස්සනම අවුරුද්ද වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න මම subscribe කරලම තියාගන්න. ගිහින් එන්න. bye.